අනාර දොඩන් ටික කල්ලා තියහම බං මේ උඹට නෑ ඔය 100ක් දෙන්න. හරි ගයිස් අපි ආවා මගේ ට්‍රේඩින් දැනුම උපයෝග කරගෙන මම ගත්ත ලාභයෙන් කොටසක් දෙන්න ආවා දුෂ්කර ගම්මානයකට. අපි දැන් ඉන්නේ බුලත් සිංහල මේ ඉන්න ප්‍රදේශයේ සෑහෙන සුන්දරයි. ඒතකොට මම මගේ ට්‍රේඩින් දැනුම උපයෝග කරගෙන ගත්ත ලාභයකින් කොටසක් මම දෙන්න සුදුසු වෙන එක හොයාගන්න. අපි ජීවත් වෙන පරිසරයෙන් එහාට ගිහිල්ලා ඒ කියන්නේ කොළඹ ප්‍රදේශයෙන් එහාට ගිහිල්ලා දුෂ්කර ජීවිතයක් ගත කරන කෙනෙක්ට මම උදව්වක් දෙන්න තමයි අද ආවේ. අපි බලමු මගේ මේ වීඩියෝ එකෙන් කාටද මම උදව් කරන්න කියලා. හරි ගයිස් අපිට හම්බුණා අංකල් කෙනෙක්. ඒ අංකල්ගේ නම ඩාල්. ඉතින් එයා ආරාධනා කරා කුරුම්බගිරියක් බොන්න ඉන්න කියලා ඒගොල්ලෝ කිව්වා මගදී හම්බුනේ. එතනම කිව්වා ඇත්තම නෝනන් ඩාලි කිව්වා ඕන කෙනෙක් කරනවා. ඇත්තනම විතරම රැකේ තිලකරා. තිලකරත්න අංකල් තමයි අපි ඉන්නේ. අපි අංකල් අපිට කුරුම්බගිරියක් බොන්න හඬ ගැහුවා. එයාගේ යාළුවෙක්වත් එක්කන් ඇවිල්ලා ඊට පස්සේ බලමු අපි කොහොමද කියලා මෙයාගේ කුරුම්බගිරිය අංකල්ගේ සංග්‍රහය 35න් ඉන්නේ. මේ මං ආටිකල් ඉව තියලා ඔක්කොම කරන්න. අම්බෝ අපිට වෙලා නැහැ අංකල්. මේ ඉතින් මේගොල්ලෝ මෙයා මට අංකල් එක්ක කතා කරාම අංකල් කිව්වා ඉතින් උදේට කෑවලු බඩ පිරෙන්න ඊට පස්සේ ආයි කන්නේ රැයටලු. ඔව් ආවත් ඉන්නේ. සපත්තු පිටින් ඉන්න හරි නෑනේ. අංකල් ගෙදර තනියෙන් නේ ඉන්නේ. එවනම් තනිකල උනාට ගේ හොඳට තියන් ඉන්නවා නේ. ඔව් ඔව්. ඉතින් වාන්දර නැගිට ගමන් අතු ගන්නවා. ඉතින් අයියෝ බැන්දේ නැත්තේ. මේ පොත අලිය පෙල්ලලා මේ පැත්තට මුළු අලිය වැසගෙන අලි අලියේ අලි ඉන්නවද? අලිය ඉන්නව නෙවෙයි වෙනව වැඩ කරන්න ආපු අලියේ. වැඩ කරන්න ආපු අලිය. ඔව්. හරි අපි අන්නාසීරියක් අපමු අපි ගිහලා. පැහිලා. ඒක අමුයිනේ. මේ තියෙනවා මහත්තයා. කන්න පුළුවන්ද? අපි නම් ගිහින් එන්න ආගන්තුක සත්කාර වලට බොහොම ස්තුතියි. හරි හරි. ඔයාලට මං ගන්න පුංචි ටැග් එකක් තියෙනවා. මගේ එතන තියෙනවා. හරි තියාගන්න. ඔය දාදා ඔය අනාර දොඩන් ටික කල්ලා තියහම බං මේ උඹට නෑ ඔය 100ක් දෙන්න. ඔය ඇති. අර තනි දොඩන්. තනි දොඩන් දැන් කන්න කයින් ඉඳලා අපි යනවා. හරි ඕන ඔක අංකල්ට මං නෑ හරි කවන්න තියාගන්න. හරි අංකල් වට කවන්නේ කියලා හිටිය වට 1000කට අපිට ගෙවනවා රුපියල් 8000ක් වට 1000ක් කපුවාම. මහත්තයෝ වට අද බදා දහන්ද නිකන් හිටියා. අපි නම් ගිල්ලන්න. හරි අයියා මේකත් වත් තියාගන්න. උපාලි අනිත් දවසේ මහත්තයලාව මො හොයන්න එනවා මේ මහත්තයලා. අපි එන්නම් ආයි දවසක එන්නම් මේ. අන්නාසි අරව මේවා කල්ලා දෙන්න හොඳ. එහෙනම් අංකල් ආගන්තුක සත්කාර වලට එන බොහොම ස්තුතියි. ආයි දවසක අපි වෙනවා. අපි දවසේ බලාගෙන එන්න. හරි අනිවාර්යෙන් එන්න අපි එන්නනේ. කිතුල් රහ හරි බමු අපි එමු. දවසක ඇවිල්ලා බලමු. කිතුල් රහ තියෙනවද ඔද ඒවා? මං හොයලා දෙන්නම්කෝ. හරි එහෙනම් ඉතින් අපි අද වීඩියෝ එකෙන් සමු ගන්න තවත් හොඳ මිනිස්සෙක් මට හම්බුණා. ඉතින් අපි නාන්නත් බය කිව්වනේ. හරි අපි වෙන දවසක අනිවාර්යෙන් එන්න. ඉතින් ඩාර්ලින් අංකල්ගෙන් අද සමු ගන්න එන. එහෙනම් guys ඔයගොල්ලොත් එන්න ට්‍රේඩින් කරන්න හරියට නොමිලේ ඉගෙන ගන්න ට්‍රේඩින් කියන්නේ මොනවද කියලා හරියට දැනගන්න එන්න. නිමල් අමු ට්‍රේඩින් එක අත්වල දැනගන්න කියලා. එහෙනම් හැමෝටම ජය වේවා. දොඩන් කරලා දෙන්න එපා ඉවුවා දැන්